දිනුර භාවනා කෑ ගැහුවේ උඩ අතට හරවා කුඩා බල්බ් බැලකින් අලංකාර තිබූ ඔරුව දැකලයි. ඔය අය කිව්වනේ මේ වගේ ඉර බහැලා යන හැන්දෑවක වැව මැද්දට ඔරුවකින් යන්න ආසයි කියලා. ඉතින් මං සේතන් මාමට කියලා ඔරුව ගෙන්න ගත්තා. දිනුර කියද්දි භාවනා ආයෙම දිනුරගේ ගෙලේ එල්ලුණා. අනේ දිනුර. භාවනාගේ දැස් ආයෙම කඳුලින් තෙත් වුණා. කවදාවත් තමාගේ පුංචිම ආශාවක් වෙනුවෙන් මේ තරම් දෙයක් මීට පෙර කවුරුත් නොකර තියෙද්දි දිනුර මේ කරපු දේ භාවනාගේ හදවතට හොඳින්ම දැනුණා. ආයෙම අඬනවා නන්දි. ඔයා අඬනකොට ඇත්තටම කැතයි. දිනුර සිනාවකින් කියද්දි භාවනා ඔහුගේ කමිසය තම දෑතින් පොඩි කර ගනිමින් තව තවත් දිනුරට තුරුළු වුණා. තව ටිකකින් ඉර බහැලා යාවි. කළුවර වැටේවි. එතකොට වැව මැදට යන්න බැරි වෙයි අපිට. එහෙනම් ඔයා ඔහොම අඬ ඉන්න. මං හෙට උරුපදින්න එක්ක යන්නම්. දිනුර කියද්දි භාවනා වහ ඔහුගේ නෑත් වුණා. අනේ බෑ අපි යන්. භාවනා අඩියට දෙකට ඔරුව වෙත දිව ගියා. දිනුර සිනාසෙමින්ම ඈ ළඟට ලං වුණා. කහපෑ කුඩා බුබුලු වැල දැල් විලා තිබුණා. හුඟා කළුවරත් නැති එළියක් නැති පරිසරයට ඒ වර්ණය ලස්සනට ගැලපුණා. ලස්සනයි. දිනුර දිහා බලපු භාවනා ආයෙම කිව්වා. භාවනා හැමදාම පුංචි පුංචි දේවල් වලින් මහා ගොඩක් සතුටු වෙන විදිහ දිනුර දැක්කේ මුල්ම වතාවට නෙමෙයි. තරමක සීතලක් පැතිරෙමින් තිබුණ නිසාම භාවනා දෑත් බැඳගෙන ඒ දෙස බලා හිටියේ බොඳ වූ දෙනෙතින්. භාවනා ඔරුව දෙසම නෙත් යොමාගෙන ඉද්දී දිනුර ශබ්ද නොකරම නිවස වෙතට තිව ගියා. දිනුර ආයෙම ආවේ තම මවගේ කොළපෑස් කාපයක් රැගෙන. තාමත් ඇසිපියේ නොහෙලාම ඉන්න භාවනා පිටුපසින් වැළඳගෙන දිනුර ඒ ඇගේ දෙයත් වටා එතුවා. ඒ දෙසත් දිනුර දෙසත් භාවනා ආයෙම බැලුවා. ඕක අම්මගේ. හැමදාම මගේ ළඟ තිබුණා. සීතල දවස්වලට අම්මා ඕක බෙල්ල වටේ දාගෙන තමයි ඉන්නේ. තාත්තා ගෙනත් දුන්න එකක්. මං එක තියාගෙන හිටියේ අම්මව මතක් වෙන්න. ඕක ඔයා තියාගන්න. දිනුර කීවේ දැස් බොඳ කරගෙන. අම්මා හිටියනම් ඔයා ගැන සතුටු වෙයි දිනුර. ඔයා ගැන අම්මා ගොඩක් ආඩම්බර වෙයි. දිනුරගේ දැස් වලට කඳුළු පිරුණු දුටු භාවනා ඔහුගේ දෑත් අල්ලගත්තා. අම්මා අසනීප වෙලා හිටියේ. එදා A-level විභාගයේ අන්තිම දවස. උදේ අම්මට වැඳලා කාමරෙන් එළියට යද්දී අම්මා මට ආයෙම කතා කළා ආනන්දි. ඒත් මට පරක්කු වෙලා තිබුණේ. මං ආයෙම කාමරේට නෑවිත්ම ඉස්කෝලේට ගියා. මං එද්දී අම්මා ඉස්පිරිතාලෙට ගෙනihin. අම්මා මං එනකම් බලන් ඉඳලා තියෙනවා. මං යාළුවෙක් ඇවිදලා ගෙදර ආවේ හුඟා රෑ වෙලා. විභාගයේ අන්තිම දවසනේ. තාත්තා මාව හොයන්නත් ඇවිත්. ඒත් මට යව මග ඇරුණා. මං ආයෙම එද්දී අම්මා අපිව දාලා ගිහින් ආනන්දි. එයා අන්තිම මොහොතේත් මාව බලන්න ඕන කියලා හොයලා මට යව දකින්න බැරි වුණා. මගේ අම්මගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරගන්න බැරි වුණා. උදේ එයා කතා කරද්දිත් මං එයා ළඟට ගියේ නෑ. මට අම්මව මග ඇරුණා ආනන්දි. මට අම්මා නැති වුණක දරා ගන්න බැරිව ගියා. දිනුර කිව්වේ දෑතින්ම කඳුළු පිසිමින්. අනේ දිනුර. භාවනාවුගේ දෑත්වල එල්ලුණා. අපි ගෙදර යන්. එහෙට ඔරුපදිමු. භාවනා සිතගේ සංගවාගෙන කතා කළා. දිනුර දුකින් ඉන්න විට සතුටු වන්නට ඇයට හිතුනේ නෑ. අම්මගේ වියෝවත් එක්ක දිනුර මේ තරම් නිහඬ වෙන්න හේතුව භාවනාවට වැටහුණා. නෑ අපි යමු. මට ඔයාලට කියන්න ඕන උනා අම්ම ගැන. එයා හිටියනම් ඔයාලට ගොඩාක් ආදරේ වෙයි ආනන්දි. මට ඔයාව දැකපු මුල්ම දවසේ මැවිලා පිරුණේ මගේ අම්මව. එයාත් ඔයා වගේමයි. දිනුර කීවේ භාවනා හා ඉදිරියට පියවර තබමින්. දිනුර ඔරුව වැවට තල්ලු කර ඉක්මනින් ඒට ගොඩ වුණා. භාවනාවට අත දිගු කර භාවනාව ඔරුව මතට නග්ග ගත්තා. ඕලු නෙළුම් මානෙල් මල් මැදෙන් දිනුර ඔරුවගෙන යද්දී භාවනා ඔහුට ඉදිරියෙන් ඉඳගෙන වටපිට බැලුවේ සතුටින්. කෑ ගහලා දඟලන්න ඕන වුණත් ඔරුව මතේ සුදුසු නොවන නිසාම භාවනා සිනාසෙමින් පමණක් ඒ සතුට විඳගත්තා. වැව මැද්දට වෙන්න දිනුර ඔරුව පදවගෙන ආවා. මල් නෙලන්න ආසයි කිව්ව නේද? දඟලන්න නැතුව නෙලා ගන්න. දිනුර කියද්දී භාවනා දැස් විසල් කරගෙන ඔහු වෙතට හැරුණා. ඇත්තමද? ඔව් ඇත්තටම. දිනුර කියනකම් බලන් හිටියා වගේ භාවනා අනෙක් පසට හැරි ඕලු මල් කිහිපයක් කඩාගත්තේ සතුටින් කෑ ගහමින්. මන් නෙළුම් මල් නෙලනවා. භාවනා කෑ ගහලා කියාගත්තේ තමාටමයි. ඔය ඕලු. දිනුර කීවත් භාවනායේ වගක් නැතුව ආයෙම කෑ ගැහුවා. මේකත් මගේ, මේකත් මගේ. සේරම මගේ. භාවනා කෑ ගැහුවේ මල් යායෙන් එකින් එක මල් කඩා ගනිමින්. භාවනාගේ සතුට දෙස දිනුර බලා සිටියේ සිනාසෙමින්.
වැව මැද්දේදී හුඟක් සීතල වගේම හුලං රැල්ලක් දැඩිව දැනෙද්දී දිනුර ආයෙම ඔරුව ගොඩට පැද්දුවා. අනේ තව ඉන්න ඕනේ. භාවනා කිව්වේ වේදනාවෙන්. ඉවුරට කිට්ටු කරලා ඉමු. සීතලයි. කරුවලයි. දිනුර කීවේ ආදරෙන් කහපෑ බුබුලු වල එළියට භාවනාගේ මූණම හඳක් වගේ දිස් වෙද්දී දිනුර හිතුවේම ඇව සිප ගන්න. භාවනාගේ හිත මල් සේරම නෙලන්න. ඉවුරට හුඟක් ලං කරපු දිනුර භාවනාට කිට්ටු කළේ හිමින්. එකපාරම ඔරුව නැවතුනාම භාවනා හැරුණා. දිනුර ඈ ඉදිරියේ හිටියේ එක්දැනක් නමාගෙන. දිනුර භාවනාට කෑ ගැස්සුණා. මං ඔයාට හුඟක් ආදරය කරනවා. මගේ මුළු ලෝකෙම ඔයයි. හැමදාම මාත් එක්ක මේ ජීවිතේ දුක සතුට බෙදා ගන්න පුළුවන්ද? මේ ඉස්කෝලේ ගෙදර සාධාරණව නවතින්න මගේ ආදරේ ඇඳුරුතුමියට පුළුවන්ද? දිනුර ඇහුවේ භාවනා දිහාම බලාගෙන ඈ විසින්ම නෙළූ මල් කීපයක් ඈ වෙත දිගු කරගෙන. භාවනාගේ දැස් වලින් කඳුළු එක පෙළට වැටුනේ සන්තෝෂෙට. ඉන්නේ කොහෙද කියලා අමතක වෙද්දී භාවනා වේගයෙන් දිනුරගේ තුරට පනිද්දී සමබරතාවයේ ගිලිහිලා දෙන්නම පෙරළුනේ වැවට. අනේ දිනුර කවදත් පීනන්නට නොහැකි භාවනා දිනුරගේ ගෙලේ එල්ලුනේ කෑ ගහගෙන. භාවනාගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තුව හිටිය නිසාම දිනුරට වැවට වැටුණ එක ගැන වගක් තිබුණේ නැහැ. ඉවුරට හුඟක් කිට්ටු වෙන්න උන් නිසාම දිනුරගේ ඉන දක්වා විතරක් වතුර මට්ටම තිබුණා. බොහොම පරිස්සමට මඩගොහරුවේ දෙපා තබාගෙන දිනුර භාවනාව වැළඳගෙන හිටියා. දිනුරගේ hina හඬ උස්ව නැගෙද්දී භාවනා දැස් ඉවර කරේ දෙපා වතුරේ තබමින්. හොඳ වෙලාවට වැව මැද්දේ නොහිටී. දිනුර hina වෙමින් කිව්වේ භාවනාගේ මූණ පුරා විසිරී තිබුණ හිසකේ ඉවත් කරමින්. සැඳෑ සීතලත් වතුරේ තිබුණ සීතලත් නිසාම භාවනා ගැහෙන්න ගත්තා. සීතල වතුරේ උනත් දිනුරට දැනුනේ ලොකු උණුහුමක්. සීතලට වෙවුලන භාවනාගේ දෙතොලත් වේගයෙන් සැලෙන දැස් දිහාත් බලාගෙන හිටපු දිනුර තම දෑත්තලින් භාවනාගේ මුහුණ අල්ලගත්තා. ආනන්දි. දිනුරගේ ආදරණීය හඬ මිමුණුවක් වගේ ඇහෙද්දී භාවනා දෙනෙත් අඩවන් කරගත්තා. සීතල සුළඟත් සඳ එළියත් මැද්දේ දිනුරගේ දෙතොල භාවනා හා යා වුණේ ඊළඟ නිමේෂයේදී. භාවනාගේ දෑත් මල් දමක් ලෙස දිනුරගේ ගෙල වටා එතෙද්දී දිනුර ඇගේ බඳින්න අල්ලගෙන තමා වෙතට ඇදගත්තා. තප්පර මිනිත්තු වෙලා කාලය ගලා යද්දී භාවනාත් දිනුරත් ඒ සුන්දර හාදු එක්ක ඔවුන්ගේම ලෝකවලට පියඹලා ගියේ හදවත් වලින්. විවාහ උත්සවයක් ගැන ලොකු අදහසක් භාවනාට නොතිබුණ නිසාත් විශේෂයෙන්ම කියලා නෑදෑ හිතමිතුරු නොසිටි නිසාත් භාවනාගේ අදහස වුණේ විවාහය චාම්ව කරන්න. දිනුර කවදත් භාවනාගේ තීරණයට එකග වෙන නිසාම නර්මදාගෙත් කැමැත්ත පරිදි භාවනාගෙත් දිනුරගෙත් විවාහය ඉස්කෝලේ ගෙදරදී පවත්වන්න හැමෝම එකග වුණා. දිනුර විසින්ම තෝරා ගෙනත් දුන් ශ්වේත වර්ණ ගවුම ඇඳගෙන භාවනා කැඩපතෙන් බලන් හිටියේ හැඩමැවෙන තම මුහුණ දෙසයි. ඉස්කෝලේ ගෙදර මේ කාමරේ තනියම ගෙවන දවස අද වෙද්දී භාවනා තමා දෙසම බලාගෙන මෙතෙක් කාලයක් සිද්ධ වුණ සිදුවීම් මෙනෙහි කළා. වරුණ ආයමත් කරදරයක් වෙන්නට නාපු එක භාවනාට තිබුණ පුදුමයක්. අම්මා නොකීවට එදා වරුණ බියව යන්නට ගියේ වෙනත් හේතුවකට කියලා භාවනාට දහස් වතාවක් හිතුණත් නර්මදාගෙන් කිසි විටක යලිත් ඒ ගැන කතාවක් එළියට ආවේ නැහැ. භාවනා ආයේ මේ ගැන අහන්න ගියෙත් නැහැ. මගේ කෙල්ල. භාවනා ගැස්සුනේ නර්මදාගේ හඬට. කැඩපතෙන් නර්මදාව දිස් වෙද්දී භාවනා වහා නැගිට ගත්තා. මගේ කෙල්ලගේ හැඩ? නර්මදා ආයම කිව්වේ භාවනාගේ මූණ සිප ගනිමින්. දිනුරම තෝරා දුන් ගවුමකින් සැරසී උන් අවුනි ඈවත දිවහාවා. අම්මේ අඬන්න එපා. භාවනා නර්මදාගේ අත තද කරමින් කිව්වේ ඇගේ දෙනතින් නොනවත්තාම කඳුළු ගලද්දී. මගේ කෙල්ල ලොකු වෙලා තියෙන ඉක්මන. නදී වගේම චේතනත් හොරහින් කඳුළු පිස දැමුවේ කවදත් භාවනාට ආදරය කරපු මිත්‍රියන් විදිහට අද දවස ගැන සන්තෝෂ වෙමින්. ලොකු බාප්පා පුංචියම්මට එන්න කිව්වා. අවුනි භාවනාව පාත් කරගෙන කනට රහසින් කියද්දී භාවනා ඇගෙන අල්ලත හාදුවක් තබලා කාමරෙන් පිටතට ආවා. ඉහළ මාලයෙන් පහළට වේගවත් පියවර තබමින් එන භාවනා දෙස දීක්ෂිත් වගේම අනුපම් බලා හිටියෙත් ආදරේ නොඅඩු දෙනතින්. දැස් වලින් පමණක් ඔවුනට සිනාසෙමින් දිනුරව සෙව්වත් පේන්නට නැති වෙද්දී භාවනා මිදුලට ආවා. ටීචර් හුරුපුරුදු කටහඬක් ළඟ ළඟම ඇහෙද්දී භාවනා ආයෙම හැරුණා. නෙළුම් මල් මිටක් දෝතින්ම රැගෙන භාවනා දෙසට දිවාවේ පුංචි තිෂේන්. තිෂේන් භාවනායේ සුවඳ හමන මල් පුකුට දෝතින් බදාගත්තා. ලොක්කය වැව ළඟ. තිෂේන් කියද්දී භාවනා පඩිපෙළ බැස්සේ එක් අතකින් දිගු ගවුමත් අල්ලගෙනයි.
පෙර දිනවල ඔහු හා තනි වුණ සුන්දර වැවාද්දර අදත් සිතුවමක් මෙන් නොසලී බලා සිටින දිනුර වෙත භාවනා පියවර තැබුවා. ආනන්දි කවදත් පියවරකින් පවා භාවනාව අඳුනන දිනුර ඈ වෙතට හැරුණේ දෙනෙත් විසල් කරගෙන. දිනුර භාවනා ආදරෙන් ඔහු අමතද්දි දිනුර වහා ඈ වෙතට පියවර තැබුවා. මගේ ආනන්දි දිනුර හිමීට මුමුණද්දී භාවනායේ පපුවට හිස තබා ගත්තේ කියන්න බැරි තරමේ සතුටකින් තම හිත පුරවගෙන. මං ආදරේ භාවනා මුමුණද්දී දිනුරගේ ආදරණීයම හාදුව අදත් ඒ නළල මත නැවතුණා.